හායි මං ගිය පාර දාපු වීඩියෝ එකට ගොඩාක් ප්‍රතිචාර තිබුණා. ඉතින් අපි අද බලමු මේ ඇටෝ 3 එකේ කොළඹ ගමනක් ගිහිල්ලා එනකොට අපි තියෙන පර්සන්ටේජ් එකෙන් කීයක් අඩු වෙලා තියෙනවද කියලා. ඒකෙදි ගොඩක් අය කියලා තිබුණා මේ ඇටෝ 3 එක පාවිච්චි කරන පාඩුවේ මොකද කීල්ස් එකේ චාර්ජින් වලට සෑහෙන ගාණක් වියදම් වෙනවයි කියලා. හැබැයි මග පැත්තෙන් බලනකොට මට ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව තමයි මගේ ගෙදර මම සෝලාර් පැනල් හයි කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මට මේ කාර් එක charge කරගන්න කීයක්වත් වියදම් වෙන්නේ නැහැ. ඉතින් අද බලමු අපි මේක ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ මම මේ ඇටෝ 3 එක ගන්න ඉන්න අයට මේ දැනට අරන් ඉන්න අයට නෙමේ ඉදිරියේදී ගන්න ඉන්න අයට අපි මේක රිමෝට්ලි ස්ටාර්ට් කරගමු. හරි මම හිතන්නේ වාහනේ ස්ටාර්ට් වුණා. වාහනේ ස්ටාර්ට් වුණාට මේකේ දොරවල් ලොක් වෙන්නේ නැහැ. දොරවල් අන්ලොක් වෙන්නේ නැහැ. මේක ප්‍රෙස් කරලම දොර අන්ලොක් කරගන්න ඕනේ. අපි බලමු දැනට 67ක් කලින් වීඩියෝ එක මේ කට් වුණා මොකද කෝල් එකක් ආවා. දැනට අපි මේ කොළඹ යන්න කලින් මේ ෂෝට් ට්‍රිප් එක යන්න කලින් 67ක් තියෙනවා. මම මේකේ ට්‍රිප් A එක ට්‍රිප් B දැනට කිලෝමීටර් 848ක් මන් දුර තියෙනවා. අපි මේ ට්‍රිප් B එක 0 කරගමු. හරි අපි කොළඹදී බලමු කොච්චර ගිහින් තියනවාද පර්සන්ටේජ් එක සහ පර්සන්ටේජ් කොච්චර අඩු වෙලා තියෙනවද කියලා. In 150 meters, turn right onto Liberty Plaza Car Park Road. ඉතින් අපි ආවේ ලිබර්ටි ප්ලාසා එකට රාගම ඉඳන් මේකේ මට මතක විදිහට 67 තිබ්බේ. ඒ කියන්නේ 6ක් ගිහින් තියෙනවා මේ කිලෝමීටර් 17.9 යන්න. ඊට කලින් මට තව දෙයක් පෙන්වන්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේක Google Map එකේ තියෙන දෙයක්. අපි කොහට හරි තරකට ඇවිල්ලා වාහනේ පාක් කරනවා නම් මේ සේව් පාක් එක දාන්න පුළුවන්. එතකොට ඔයාලට මේ ෆෝන් එකෙන් ආපහු ඔයාගේ වාහනේ තියෙන තැන ගන්න පුළුවන්. ඒ එකම අපිට පුළුවන් මේ සාමාන්‍යයෙන් මේක වටින්නේ ටිකක් දුර ට්‍රිප් එකක් යද්දී අපිට පුළුවන් මේ Google Map එකේ අපි යන පාරේ පොලිසියෙන් හිටියොත් අපිට පුළුවන් පොලිසිය ඉන්නවා කියලා අනිත් අයට දැනුම් දෙන්න. ඒතර කවුරු හරි Google Map එකක් දාගෙන එනවා නම් වෙන එක්කෙනෙක් Google Map එකක් දාන් එනවා නම් අපි මේ මැප් එකේ මාක් කරපු එක එයාට දැනුම් දෙනවා. ඒක මම මේ අමතර ෆීචර් එකක් කිව්වේ. ඉතින් හරි. එවනම් අපි බලමු මේ කිලෝමීටර් 17.9 එන්න අපිට කොච්චර කිලෝවොට් ගානක් ගියාද කියලා. මේක මෙහෙමයි බලාගන්නේ. අපි වාහනේ නැවැත්තුවාම කිලෝමීටර් 3 කිලෝවොට් 3.1ක් ගිහින් තියෙනවා මේ කිලෝමීටර් 17.9 එන්න. ඉතින් මං හිතන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙදර කරන්ට් එකෙන් අපි මේක charge කරනවා නම් වැඩිම යුනිට් එකට මට මතක විදියට දැන් වැඩි කරන්න කලින් රුපියල් 55. එතකොට 3.1 කියන්නේ රුපියල් 165ක විතර විදුලියක් තමයි අපිට වැය වෙලා තියෙන්නේ මේ ට්‍රිප් එකේ එන්න. හරි. ඉතින් මම මේ පොඩි ෂෝට් වීඩියෝ එකක් කරේ. සාමාන්‍යයෙන් මේ ඇටෝ 3 එක ගන්න ඉන්න අයට මේ කොළඹ මේ වගේ වෙලාවකට එනවා නම් ඒ කියන්නේ දැන් වෙලාව හවස 3ට 4ට විතර ඇති. ඒ වෙලාවට කොළඹ එනවා නම් කොච්චර මුදල
මුදලක් වියදන් වෙනවාද කියලා පෙන්වන්න තමයි මම මේ ෂෝට් වීඩියෝ එක කරේ. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම.